ඒකෝමත් එක කාලෙක ඝන කැලෑවකට මායිම්ම පිහිටි කුඩා ගැමී ගම්මානයක කපටි නරියෙක් සහ දිගු හොටක් ඇති කොකෙක් මිතුරන් ලෙස සිටියා. දවසක් නරියා කොකාට තමාගේ ගෙදරට කෑමට ආරාධනා කළා. කොකා සතුටින් එය පිළිගත්තා. හෙට අපේ ගෙදරින් කාමක් ගන්න එනවද? අනිවාර්යයෙන්ම නරියෝ. ගොඩක් ස්තුතියි. නරියා ඉතා රසවත් සුප් එකක් පිළියෙල කළා. නමුත් කපටි නරියා සුප් එක බෙදුවේ පැතලි පිගන් දෙකක්ක. කොකෝ මේක කන්න. නරියා කිව්වා. මේක කන්න කොකෝ. හරිම රසයි. නරියා පහසුවෙන් පැතලි පිගානෙන් සුප් එක ලෙව කෑවා. නමුත් දිගු හොටක් ඇති කොකාට පුළුවන් වුණේ සුප් එකේ කොනක් විතරයි තෙමා ගන්න. ටිකක් අමාරුයි වගේ. ඔහුට බඩගින්නේම සිටින්න සිදු වුණා. කපටි නරියාගේ කපටිකම තේරුණා. මේකද වැඩේ? මට තේරුණා නරියෝ. ටික දවසකට පසු කොකා නරියාට තමාගේ ගෙදරට කෑමට ආරාධනා කළා. නරියාත් මහත් ආසාවෙන් එයට ගියා. කොකා රසවත් මාළු ව්‍යාංජනයක් පිළියෙල කළා. මේ ව්‍යාංජනය බෙදුවේ දිගු උස බඳුන් දෙකක්ක. නරියා බය නැතුව කන්න කොකා කිව්වා. නරියෝ බය නැතුව කන්න. මේක අලුතින් හදපු මාළු ව්‍යාංජනයක්. කොකා තමාගේ දිගු හොට බඳුන තුලට දමා සුවසේ කෑම කෑවා. නමුත් නරියාට පුළුවන් වුණේ බඳුනේ මුඛය ළඟ ඉඳගෙන හොටින් කෑම ලෙවකන්න විතරයි. මේක ටිකක් අමාරුයි වගේ. ඔහුට උස බඳුන ඇතුලේ ඇති කෑම කන්න බැරි වුණා. නරියාට තමා කොකාට කළ දේ මතක් වුණා. නරියා ලැජ්ජාවෙන් සහ බඩගින්නෙන් හිස පහත් කරගත්තා. ඊට පස්සේ නරියා මෙහෙම කියනවා. කොකෝ මට සමා වෙන්න ඕන. මම ඉගෙන ගත්තා. කමක් නැහැ නරියෝ. වැදගත් දේ තමයි පාඩම තේරුම් ගැනීම. කොකෝ අපි දෙන්නටම කන්න පුළුවන් විදිහට කෑම බෙදමු. ඒක තමයි නරියෝ. එතකොට අපේ යාළුකම හැමදාම තියෙයි.